එතකොට මේ තියෙන්නේ ඩ්‍රයර් කිට් කියලා කියන්නේ මේක ඔයා දැන් රැට නිදා ගන්න වෙලාවට මම කියන දේ හෙනවනේ. රැට නිදා ගන්න වෙලාවට එතකොට ඔයා ගොඩ වෙලාවක් මේක පාවිච්චි නොකර ඉන්න වෙලාවල් තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවල් වලට මේක ඇතුලේ දාලා බැටරි ගලවන්න ඕන හොඳද? මේක බැටරි එක ගලවන්න මෙන්න මෙතනින් හොඳද? මෙතනින් අදින්න. මෙතනින් ඇදලා මෙන්න මේ විදිහට මේව ගලලා මෙන්න ගත්තම හරි. එතකොට ඔයාට මේක නම් තියන්න තැනක් නැහැ. ඔයාලට මේක සාමාන්‍යයෙන් කොහේ හරි ගෙනියනකොට වගේ එහෙම තියන්නත් පුළුවන් හොඳද? සාමාන්‍යයෙන් මේකේ තමයි මේකට හොඳම ආරක්ෂිතව තියන්න පුළුවන් මේ එකේ. ඒ කියන්නේ අර මේකේ මේ තෙතමනේ එහෙම රඳා පවතින්නේ නැතුව මේක තියාගන්න පුළුවන්. බැටරි එක ගලවලා අයින් කරලා මේක මේකේ දාලා මේකෙන් වහලා තියන්න. හොඳට රැට නිදා ගන්න වෙලාවට ඒ වගේ. එතකොට ඔයා හැම වෙලාවෙම දැන් මේ නානැඟ හොදන වෙලාවට මේක ගලවනවනේ. ඒ ගලවන වෙලාවල් වලට එක්ක බැටරි එක මේ විදිහට අයින් කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ එක මෙහෙම ඇරලා තියන්න. හොඳද? පාවිච්චි නොකරන වෙලාවට බැටරි එක මෙහෙම දාලා තියන්න එපා. එහෙම වුණොත් ඉක්මනට සවුත් වෙනවා. මෙහෙම මෙතනින් ඇරලා මෙහෙම පැත්තකින් මේකෙන් හරි මෙතනින් හරි තියලා තියාගන්න හොඳද? බැටරි කාඩ් එකකුත් මම ඔයාලට දෙනවා. සාමාන්‍යයෙන් බැටරි අපිට ගන්න පුළුවන් අම්මා මේ ඔරලෝසු කඩවල වලින් වගේ ඒ වගේ කඩවල වලින් ගන්න පුළුවන්. ඒකට මෙන්න මේ කාඩ් එක ගෙනගින්නලා මේකෙන් දෙන්න කියලා ඉල්ලන්න. හොඳයි?